හෙලෝ එවරිවන් ඔන්න අපි අද ශොපින් බ්ලොග් එකක් තමයි අරන් එන්නේ. අද බැංකොක් ආව පළවෙනි දවස හැමදාම හවසට ශොපින් කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඒ ඔක්කොම බ්ලොග්ස් ටික එකතු කරලා තනි බ්ලොග් එකක් විදියට ඔයාලට අරන් එන්න. ඔයාලත් බැංකොක් ශොපින් යන්න ඉන්නවා නම් ශොපින් ටිප්ස් ගොඩක් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම අපේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බැංකොක් ආව පළවෙනි දවසේ shopping කරන්න තෝරගත්තේ ප්‍රතුනම් මාකට් එක. මේ ටයිම් එකට ප්‍රතුනම් වල නයිට් මාකට් එක තමයි තියෙන්නේ. Welcome back to our YouTube channel Dreamy Diaries. සාමාන්‍යයෙන් බැංකොක් ඇවිල්ලා ක්ලෝස් shopping කරන්න ඉන්නවා නම් ප්‍රතුනම් මාකට් එක ඇත්තටම හොඳයි. ලංකාවේ ඉඳලා shopping කරන්න යන ගොඩ දෙනෙක් නැවතිලා ඉන්න හොටෙල් තියෙන මේ ප්‍රතුනම් ඒරියා එකේ අපි නැවතිලා හිටපු හොටෙල් එක තියෙන්නේ ප්‍රතුනම් මාකට් එකට ඇවිදගෙන යන දුරින්. මේ නයිට් මාකට් එක හවස 4ට පටන්ගෙන රෑ 12ක වෙනකම් වගේ තියෙනවා. මේ බ්ලොග් එකෙන් කියන්න තියෙන වැදගත්ම දේ තමයි බැංකොක් වල තියෙන shopping mall වල තියෙන දේවල්ම ඊට වඩා ටිකක් ගාණ අඩුවෙන් මාකට් වලින් ගන්න පුළුවන්. අපි බැංකොක් ටුවර් එකක් එනවා නම් එන්නේ ටික දවසකටනේ. ඒ නිසා අපිට එන්න කලින් ලිස්ට් එකක් හදන් එන්න පුළුවන් නම් කියන්නේ ලංකාවේ ප්‍රයිස් එක කම්පෙයාර් කරලා බලලා ගන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද රෑන්ඩම් shopping කරනවට වඩා අපි ලිස්ට් එකක් හදන් ඇවිත් අපට අවශ්‍ය දේවල් තෝරගන්න එක බජට් ෆ්‍රෙන්ඩ්ලි. අපි branded item shopping කරනවා නම් ඒකට Central World, Icon, Siam Paragon වගේ shopping mall වලට යන්න ඕනි. ඒ වගේ අවුට්ලට් වලින් ෂොප් කරාදී දැනගන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. තායිලන්ත පුරවැසිභාවයේ නැත්තම් අපිට වැට් රීෆන්ඩ් එකක් එයාපෝට් එකට යන දවසට ගන්න පුළුවන්. ඒකට බඩු ගන්න ඕන ලිමිට් එකක් තියෙනවා. ඒ ෂොප් එකේම ෆෝම් එක ෆිල් කරගෙන ගිහිල්ලා එයාපෝට් එකෙන් යන දවසට අපිට ඒක බාර දීලා වැට් රීෆන්ඩ් එක ගන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ බැංකොක් වල පැලේඩියම් shopping mall එක ඉස්සරහා. දැන් නම් අපිට එතනට යන්න ටයිම් නෑ. මොකද shopping mall එක 8 වෙද්දි ක්ලෝස් කරනවා. මේ shopping mall සේරම තියෙන්නේ අපි ඉන්න හොටෙල් එකේ ඉඳන් ඇවිදන් යන දුර. දැන් අපි මේ යන්නේ Big C එකට. ස්නැක්ස්, චොක්ලට්, ඩ්‍රයි ෆෘට්ස් වගේ අයිටම් ගන්නවා නම් Big C එක ඇත්තටම හොඳයි. හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් තියෙනවා. Big C එක ඉස්සරහම තමයි Central World තියෙන්නේ. සාමාන්‍යයෙන් branded product ගන්නවා නම් මෙතනට එන්න ඕනි. මෙතනට ආවම ඇත්තටම අපිට ගන්න ඕන මොනවද කියලා හිතා ගන්න බැරි තරම් පිස්සු වැටෙනවා. මං කලින් කිව්වා වගේම ලිස්ට් එකක් හදාගන්න එකේ වැදගත්කම තමයි මේ වගේ තැනකට ආපුවම අපිට නැත්තම් ගන්න මොනවද කියලා අයිඩියා එකක් නැති වෙනවා. ගර්ල්ස්ලා ආස කරන cute accessories, cute slippers නම් අඩු ගානකට Central World එකේ මේ outlet එකෙන් ගන්න පුළුවන්. ඔරිජිනල් කොස්මටික් ප්‍රොඩක්ට්ස් අපිට මෙතනින් ගන්න පුළුවන්. අද අපි බැංකොක් ආව පළවෙනි දවසනේ. ඉතින් අපිට ඕන දේවල් ගන්න හදිසි වුණේ නැහැ. අපි කම්පෙයාර් කරලා බැලුවා එක ෂොප් වලට ගිහිල්ලා මොනවද අපිට අඩුවට ගන්න පුළුවන්. ඒ වගේම ක්වොලිටි ප්‍රොඩක්ට් මොනවද කියලා අපි පොඩ්ඩක් කම්පෙයාර් කරලා බැලුවා. මං අපේ හැම බ්ලොග් එකම වගේ කිව්වා මෙහි තියෙන 7-Eleven shop ගැන. ඇත්තටම ඒක මාරම වටිනවා. අපිට ඕනම දෙයක් ඕන වෙලාවක ගිහින් ගන්න ළඟට මේ බැංකොක් වල 7-Eleven shop තියෙනවා. මං ආසම ඩ්‍රින්ක් එක Thai tea එක මෙතනින් ගත්තා. බැංකොක් කියන්නේ shopping වලට වගේම street food වලටත් famous city එකක්. ඉතින් ඒ නිසා හොටෙල් එකකට ගිහින් ඩිනර් එක ගන්නවා වෙනකොට street food try කරන්න අපි හිතුවා. අපි Central World ඉඳන් එන මගදිකටම ගොඩක් තැන්වල ස්ට්‍රීට් ෆුඩ් තිබ්බා. අන්තිමට අපි ඩිසයිඩ් කරා චිකන් රැප් එකක් කනවා කියලා.
මේ චිකන් රැප් එක මාර රසට තිබ්බා. අද දවසට ආයි shopping කරන්න නෑ කියලා හිතුවට මගදිගට තව ලස්සන ස්ලිපර්ස් එහෙම දකිද්දි ගන්න නැතුව ඉන්න බැරි වුණා. මට චිකන් රැප් එක කාලා බඩ පිරিলা තිබ්බේ. ඒත් හස්බන්ඩ් නම් බඩ පිරিলা නෑ. එයා තව කෑම ಜಾති try කරා. chicken and sausage kebab වගේ තමයි ඊළඟට අපි දෙන්න try කරේ. හෙට අපි ඩ්‍රීම් වර්ල්ඩ් යන ප්ලෑන් කරලා තියෙන්නේ. ඒත් අඳින්න ඇඳුමක්වත් ලංකාවෙන් එද්දි ගෙනාවේ නෑ. මෙතනින් ඇඳුමකුත් අරගෙන අපි දැන් මේ හොටෙල් එකට යන්න හදන්නේ. බැංකොක් වල හැම තැනම වගේ මේ ෆ්‍රෙෂ් ෆෘට් ඩ්‍රින්ක් එක බලා ගන්න පුළුවන්. අපි ආව ගමන් බැංකොක් වලට ආව ගමනුත් මේ ඩ්‍රින්ක් එක try කරා. රෑත් ඉතින් අපි දෙන්න යන ගමන් තිබහට මෙන්න මේකේ මැංගෝ ඩ්‍රින්ක් එක try කරා. බැංකොක් ඇවිත් පළවෙනි දවස මෙන්න මේ විදිහට තමයි අපේ ඉවර වුණේ. අද බැංකොක් ඇවිත් ඉන්න දෙවෙනි දවස. උදේම ඩ්‍රීම් වර්ල්ඩ් ගිහිල්ලා දැන් අපි මේ shopping කරන්න තමයි ඇවිත් ඉන්නේ. මූණේ මහන්සි පාට හොඳටම පේනව නේද? shopping කරන්න කලින් ඉස්සෙල්ලම මොනවා හරි කාලා ඉන්න හිතුවා. කන දේවල් නම් ඇත්තටම හිතා ගන්න බෑ, තෝරගන්න බෑ. ඒ තරම් එක කවදාවත් දැකලා නැති කෑම ಜಾති වර්ග ගොඩක් තිබ්බා. මෙහි ස්ට්‍රීට් වල අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් ෆෘට් වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. අපි අද තායි ඔතෙන්ටික් ෆුඩ් එකක් try කරන්න හිතුවා. මෙතන පැට් තායි තියෙනවා. ඉතින් අපි බඩගින්න හිටපු හින්දා පැට් තායි එකක් try කරා. ප්ලැටිනම් මෝල් එක ගාව තමයි මේ ෆුඩ් ස්ටෝල් ටික තියෙන්නේ. අපි කෑම ගත්ත අනිත් හැම තැනකටම වැඩිය මෙතන ප්‍රයිස් එක නම් ටිකක් වැඩි. ඩිනර් එක අරගෙන අපි මේ මීට සෙන්ට්‍රල් වර්ල්ඩ් පැත්තට යන්න හදන්නේ. පයින් යන දුර නිසා අපි ටැක්සියක් ගත්තේ නැහැ. බැංකොක් කියන්නේ කම්ප්ලීට්ලිම shopping කරන්න පුළුවන් හොඳ තැන් තියෙන සිටි එකක්. අපි ඊයේ සෙන්ට්‍රල් වර්ල්ඩ් පැත්තේ ආවා. ඒත් ගොඩක් වෙලා අපි බිග් සී එකේ හිටපු හින්දා අපිට සෙන්ට්‍රල් වර්ල්ඩ් එකෙන් shopping කරන්න බැරි වුණා. සෙන්ට්‍රල් වර්ල්ඩ් ඒ ගාව ගොඩක් ෆුඩ් කෝට් තියෙනවා. බැංකොක් වල අනිත් තැන් වලට වඩා මේ ෆුඩ් කෝට් වල ප්‍රයිස් එක වැඩි. අපි දෙන්නත් එක්ක සෙන්ට්‍රල් වර්ල්ඩ් එකට ආවා. මෙතනට එන්න විශේෂම හේතුව වුණේ මට Sephora බ්‍රෑන්ඩ් එකේ පොඩි අයිටම් වගේක් ගන්න ඕන. අපිට ඕන අයිටම් ටිකත් අරගෙන ඉක්මනටම අපි ඉන්න හොටෙල් එකට යන්න තමයි ලෑස්ති වුණේ. මොකද දවසම ඇවිදලා ඇත්තටම ගොඩක් මහන්සියෙන් හිටියා හස්බන්ඩ් මයි දෙන්නම. හෙට අපි වත්තරුන් ටෙම්පල් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නට මේ නිසා රෙස්ට් එකක් ඕනේ. ඉක්මනට අපිට ඕන අයිටම් ටික අරගෙන අපි දැන් මේ අපි ඉන්න හොටෙල් එකට යන්න හදන්නේ. මයි ලංකාවෙන් එද්දි ඇඳුම් ගොඩක් ගෙනාවේ නැහැ. අපි දෙන්නට දැන් හෙට වත්තරුන් අඳින්න ඇඳුමකුත් අපි මේ යන ගමන්ම තමයි ගත්තේ. අපිට ගොඩක් දේවල් මෙතනින් එහාට කැප්චර් කරගන්න බැරි වුණා. මගේ ෆෝන් එක ඔෆ් වුණා. හස්බන්ඩ්ගේ ෆෝන් එකත් බැටරි ලෝ. ඒත් අපිට Google Map එකට ඕනි හින්දා ඒක අපි ෂේප් එකේ තියාගත්තා. බැංකොක් වල දෙවෙනි දවසේ ඒ විදියට ඉවර වුණා. අද අපි බැංකොක් ඉන්න තුන්වෙනි දවස. උදේවරුව වත්තරුන් ටෙම්පල් ගිහිල්ලා හවස තමයි අපි shopping කරන්න දාගෙන තිබ්බේ.
අපි බැංකොක් වලට ආපු මේ දවස් ටික හරිම රස්නේ දවස් ටිකක්. ඉතින් අපි අවුව නැති වෙලාවට මාකට් වලට ගියාට සාමාන්‍යයෙන් 2-3 වගේ රස්නේ වෙලාවට shopping mall වල තමයි shopping කරන්න ගියේ. අපි මුලින්ම පැලඩියම් mall එකට තමයි ආවේ. එතනින් dry fruit chocolate වගේ දේවල් තමයි ගත්තේ. අපි ලන්ච් එකත් පැලඩියම් shopping mall එකේ outlet එකකින් ගත්තා. මට නම් ඒ කෑම එකේ නම මතක නැහැ. මට ඒකේ රස හරි ගියෙත් නෑ. හස්බන්ඩ් නම් මේක කෑවා. මට නම් ඇත්තටම හරි ගියේ නෑ. අපි හවස් වෙනකන් shopping mall වලින් අපිට ඕන දේවල් ගත්තා. ඊට පස්සේ මාකට් එකට හවස් වෙන්න ගියා. අපි මේ යන්නේත් අපේ හොටෙල් එක ගාව තියෙන ප්‍රටුනම් මාකට් එකට. මේ ප්‍රටුනම් මාකට් එකේ ලස්සන ඩ්‍රෙස් කලෙක්ෂන් එකක් තියෙනවා. මේවට එක එක ප්‍රයිස් තමයි කියන්නේ. ඒත් අපි කියන ප්‍රයිස් එකට ගන්නෙ නෑ. අපි යාළුවගෙත් එක්ක බාගේන් කරලා අපේ ප්‍රයිස් එකට ආවට පස්සේ තමයි අපි ගන්නෙ. මම හිතන්නේ මෙයාලා මේ වගේ ප්‍රයිස් කියන්නේ අපි බාගේන් කරයි කියලා අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න. හැබැයි සමහර තැන්වල ෆික්ස් ප්‍රයිස් ගහලා තියෙනවා. එහෙම තැන්වලට ගිහලා බාගේන් කරන්න යන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට එහෙම බාගේන් කරන්න ගියාම මේ සෙලර්ස්ලාට තරහ යනවා. තව විශේෂ දෙයක් කියන්න ඕන. අපි දෙන්න මීල්ස් try කරද්දී එකම වර්ගයෙන් එකම ජාතියේ මීල්ස් try කරේ නෑ. අපි එක එක varieties try out කරා. ඔයාලත් group එකක් විදිහට travel කරන්න යනවා නම් ඒ වගේ පොඩි tricks use කරන්න. ඒ වගේ tricks use කරොත් අඩු මුදලකින් ගොඩක් food varieties try out කරන්න පුළුවන්. මේ ගමන පුරාවටම පොඩි දේවල් වලින් අපි දෙන නෝට් කරපු දෙයක් තමයි ඒගොල්ලෝ හරිම කාර්යක්ෂමව වැඩ කරන්න එක එක ට්‍රික්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒ අතින් ඇත්තටම එයාලා හරිම දියුණුයි. ඒ දේවල් අපේ රටටත් ඇප්ලයි කරන්න පුළුවන් නම් කියලා හිතන වෙලාවල් ඇත්තටම තිබ්බා. අපි බැංකොක් එන්න කලින් YouTube එකේ travel videos ගොඩාක් බලලා ආවේ. ඒ වීඩියෝස් වල හැම වෙලේම රෙකමන්ඩ් කරපු හොටෙල් එකකට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඒකේ කෑම ගොඩක් හොඳයි, රසයි, ස්ටාෆ් එක හොඳයි කියලා ගොඩක් අය මෙතන රෙකමන්ඩ් කරලා තිබ්බා. අපි මෙතනින් ගත්තේ සී ෆුඩ් එක. ප්‍රටුනම් මාකට් එකෙන් shopping කරා ඇති කියලා හිතුණා. ඉතින් අපිට ඕන වෙච්ච කෑම ටිකක් අරගෙන අපි දැන් මේ නැවතිලා ඉන්න හොටෙල් එකට යන්න හදන්නේ. අද රැට අනිවාර්යයෙන්ම අපි චයිනා ටවුන් යන්න දාන් තියෙනවා. අපි බැංකොක් වල නැවතිලා හිටියේ ග්‍රෑන්ඩ් ඇල්පයින් කියන හොටෙල් එකේ. මේක 3 star හොටෙල් එකක්. ඒත් ෆැසිලිටිස් ගොඩක්ම හොඳට තිබ්බා. මෙතන view එක නම් ලස්සනට බලන්න පුළුවන්. රෑට ලයිට්ස් එහෙම වැටෙනම හරිම ලස්සනයි. ටිකක් වෙලා අපි රෙස්ට් කරලා රෑ වෙන්න චයිනා ටවුන් ආවා. එතන නම් වෙනම ලෝකයක්. මෙතන වෙනම vlog එකක් විදිහට මම අරන් එන්න හිතුවා. ඒ තරම් මෙතන ලස්සනයි. අපි අනිත් පහවදා පාන්දර 2-3 වෙනකම් වගේ චයිනා ටවුන් ෂැම්පේන් මාකට් ඉඳලා තමයි අපේ හොටෙල් එකට ආවේ. අපේ 3 වෙනි දවසත් ඒ විදිහට ඉවර වුණා. අද අපි බැංකොක් ඉන්න 4 වෙනි දවස. බැංකොක් ඉන්න මේන් පර්පස් එක උනේ shopping කරන්න. ඉතින් ඒ නිසා අද මුළු දවසම අපි shopping වලට වෙන් කරා. ඒකට අපි තෝරගත්තේ බොබේ මාකට් එක. මේක අපි ප්ලෑන් කරලා ආපු ගමන නෙමෙයි, අහම්බෙන් තමයි මෙතන අපිට සෙට් උනේ. ඒත් අපි දෙන්නට තේරෙන විදිහට මේ ප්‍රසිද්ධයි කියන ප්‍රටුනම් ෂැම්පේන් චයිනා ඒ මාකට් හැම එකටම වැඩිය මෙතන ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා වගේම ගාණත් හරිම අඩුයි. ඇත්තටම උදේට මෙතනට ආවට හවස් වෙනකම්ම වෙලාව යනවා තේරුන්නේ නැහැ. අපේ ගෙවල් වලට ඕනි ඔක්කොම බඩු ටික අපි මෙතනින් ගත්තා. අපි හවස් වෙන අපේ හොටෙල් එකට ඇවිල්ලා ආයි චේන්ජ් කරගෙන අපි ගියා බිග් සී එකට ග්‍රොසරි අයිටම් ගන්න. බිග් සී එකෙන් අපි චොක්ලට්, රාමෙන්, නූඩල්ස් පොඩි අයිටම්ස් ටිකක් අපි ගත්ත ගෙදර අරන් යන්න.
අදත් පාන්දර 1 වගේ වෙනකම් අපි shopping කරලා අපේ හොටෙල් එකට ආවේ. අපේ 4 වෙනි දවසේ ඒ විදියට ඉවර වුණා. අපි 5 වෙනි දවසේ වීකෙන්ඩ් නිසා චතුචක් වීකෙන්ඩ් මාකට් එකට යන්න ප්ලෑන් කරන් ඉන්නේ. එහෙනම් හෙට දවසින් අපි හම්බෙමු. බැංකොක් ඇවිත් ඉන්න 5 වෙනි දවස අද දවස අපි චතිචක් වීකෙන්ඩ් මාකට් යන ප්ලෑන් කරත් මියන්මාර් වලට ආපු එර්ත්ක්වේක් එක මෙහෙ බැංකොක් වලටත් බලපාපු නිසා අපිට අපේ ප්ලෑන් එක වෙනස් කරන්න වුණා. අපි ඒ වෙනකොටත් බැංකොක් සිටි එකට ඇවිල්ලා හිටියේ. ඒත් අපිට එර්ත්ක්වේක් එක ෆීල් වුණේ නැහැ. ඒත් මෙහි තියෙන ප්‍රසිද්ධ බිල්ඩින් ගොඩක් ක්‍රැක් වෙලා තියෙනවා අපි S2ටම දැක්කා. ලංකාවේ ඉන්න අපිට මේ වගේ දේවල් ඇත්තටම ෆේස් කරන්න වෙන්නේ නැහැනේ. ඇත්තටම හොඳටම බය වෙලා හිටියේ. ගෙවල් වලින් පවා කෝල් කරලා එයාලා කලබල වෙලා හිටියේ. අපේ ප්ලෑන් ගොඩක් වෙනස් වුණා. ඒ නිසා අපි 5 වෙනි දවසේ රැට ඩිනර් ක්‍රූස් යන්න පවා ප්ලෑන් කරන් තියන් හිටියා. ඒත් ඒ සේරම මේ ප්‍රශ්නේ හින්දා වෙනස් වුණා. අපිට කොහෙවත්ම යන්න ඕනේ. අපි හොටෙල් එකට වෙලා මුළු දවසම එදා හිටියා. රෑ වෙනකොට ආයෙත් බැංකොක් වල තත්ත්වය සාමාන්‍ය වුණා. වෙනදා වගේම ෂොප් ඔක්කොම ඕපන් කරා. ඒත් එළියේ ඉන්න එක සේෆ් නැති හින්දා අපි දෙන්න 7-Eleven එකෙන් කෑම අරගෙන හොටෙල් එකට වෙලා හිටියා. අපි ගොඩක් දේවල් කරන්නේ දවසේ ප්ලෑන් කරලා තිබ්බා. ඒත් අපි හිතපු නැති දෙයක් නෙවුනේ. ඉතින් ගොඩක්ම දුක ඩිනර් ක්‍රූස් එක මිස් වෙච්ච එක. හෙට අපි ලංකාවට එන්න ඉන්නේ. ඉතින් අපිට ගන්න දේවලුත් ගොඩක් තියෙනවා. අපිට ෆ්ලයිට් එක තියෙන්නේ හෙට රෑ 8ට. ඉතින් අපිට එතකන් ටයිම් තියෙනවා. අපි බලමු හෙට දවසේ අපිට shopping කරන්න පුළුවන් නේද කියලා. අද අපි බැංකොක් ඉන්න අන්තිම දවස. අපිට ෆ්ලයිට් එක ගන්න තියෙන දැන් තව ටික වෙලාවයිනේ. අපි ඊයේ රෑම අරන් ලගේජ් ඔක්කොම හැදුවා. අපිට ස්කේල් එකක් හොයාගන්න නම් අමාරු නෑ. අපේ හොටෙල් එකේම ස්කේල් තිබ්බා. අපි ලංකාවෙන් ඉඳි ඩිජිටල් ස්කේල් අරන් ආවා. ඒත් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. තව අපිට අපේ ලගේජ් එකට කිලෝ 8ක් විතර දාන්න ඉඩ තිබ්බා. අපි දවල් 12 වෙද්දි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්නත් ඕන. ඊට කලින් අපිට අවශ්‍ය බඩු ටික අරගෙන අපේ ලගේජ් කම්ප්ලීට් කරලා ලොබි එකෙන් තියන්න තමයි අපි මේ try කරන්නේ. අයිස් ටිකක් ගන්නවද? පොඩ බීම. සවල්ලවන්න එකෙන් අන්තිම පාරට මං ආස ඩ්‍රින්ක් එක try කරා. එතනින්ම ගෙදර යද්දි අරන් යන්න පොඩි ස්වීට්ස් ගත්තා. අපි ගාව තිබ්බ ඩොලර් අපි බාත් වලට එක්ස්චේන්ජ් කරන්න තිබ්බේ. ඉතින් යන්න කලින් ඒ බාත් ටික ඉවර කරගන්නත් ඕනි නිසා ගොඩක් තැන්වලින් අපි එක එක දේවල් try කරා. 12 වෙද්දී අපි හොටෙල් එකට ඇවිල්ලා අපේ ලැගේජස් ඔක්කොම ලොබි එකෙන් තියලා අපි මේ ආයෙත් ලන්ච් ගන්න ප්‍රටුනම් වලට යන්න හදන්නේ. ඒ යන ගමනත් මං නම් කරේ රෙදි ගන්න එකම තමයි. අපිට හවස 5 විතර වෙද්දී එයාපෝට් එකේ හිටියත් ඇති. අපි ඉන්න මේ හරිය ඉඳලා එයාපෝට් එකට පැයක වගේ දුරක් තියෙන්නේ. ඉතින් එතකන් අපි අපට ඕන දේවල් තව ගත්තා. තායිලන්ඩ් එනවනම් මෙන්න මේ වාහනේත් අනිවාර්යයෙන්ම try කරන්න ඕන.
අපි එයාපෝට් යන වාහනේ ඇවිත් තියෙන්නේ. ඉතින් බැංකොක් වලට බයි කියන ටයිම් එක හරි. ඉතින් අපි දෙන්නගේ එක ඩ්‍රීම් එකක් මෙන්න මේ විදිහට සක්සස් වුණා. ලස්සන මෙමරීස් ගොඩක් එකතු කරගත්තා. අපේ බ්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම thank you. අලුත් බ්ලොග් එකකින් අපි ආයෙත් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye. මතක් කරලා Dreamy Diaries අපේ YouTube channel එක subscribe කරන්න.